අයියෝ අයියේ ඔයා අදත් මචං ඇඳුම් පිටින් ඇවිත් තියෙන්නේ. අයියෝ නංගි මම මේ වැඩක හිටියේ. මම මේ වැඩ කරන ඉන්න ගමන්නේ ආවේ. කී පාරක් කිව්වද ඔය ජොබ් එක අතහැරලා දාලා වෙන ජොබ් එකක් හොයාගන්න කියලා. වෙන ජොබ් එකක් හොයාගන්න. මට නම් මේ සම්බන්ධ එපා වෙලා තියෙන්නේ අයියේ. මම යනවා යන්න. අයියේ මාර වැඩන්න ඕනේ. ඇයි දැන් මොකද්ද උනේ? අපේ පන්තියෙන් ට්‍රිප් එකක් යනවා අයියේ. ඒකට මං විතරයි සල්ලි දීලා නැත්තේ අයියේ. දැන් ට්‍රිප් එක යන්න කීයක්ද ඕනේ? රුපියල් 3000ක් යනවා අයියේ. හරි හරි මං හවස් වෙනකොට ගෙනත් දෙන්නම්කෝ. ලොකුවයි මේ අද කීයක්වත් ගන්න බැරි වේද? අද වැඩ දෙක තුනයිනේ මල්ලි කරේ. ඒටව සල්ලි දෙන්නම් මං. නවින්ද? කන්න පුතේ. නවින්ද? නවින්ද? ඔය පුතේ එන්න ගෙට වාඩි වෙන්න. පුතේ කන්න පුතේ. චිනුවා ඇතුළට ඇවිල්ලා වාඩි වෙ අම්බා. නෑ අවුලක් නෑ බා. මම මේ හදිස්සියට මේ රුපියල් 3000ක් කිල්ල ගන්න ආවේ උඹේ. වරෙන්කෝ ඇවිල්ලා ඉඳගනින්කෝ. අනේ මේ උඹටලා ඉඳගිටම් බං. මම තාසයි බං ගේමක් ගහන්න. අනේ මේ ඵලෙන් බං යන්න. මටත් එකපාරක් දියන්කෝ. උඹ තාමත් ඔය පරණ දේවල් ඔළුවේ තියාගෙන ඉන්නේ. අඩෝ නොතේරෙන කාලේ එහෙම දෙයක් වෙන්න ඇති බං. දැන් ඕව අමතක කරලා දාපන් බං. ගෙදර ඉඳන්ම ෆෝන් එකෙන් සල්ලි හම්බ කරන්න පුළුවන්කම තියද්දි මොකටද බං චිනුවා එක එක රස්සාවල් කරන්නේ? ළමයි 80000කට වැඩිය ගොඩ ගිහින් තියෙනවා බං මේ කෝස් එක කරලා. උඹ ඔය කියන්නේ DSA ඇකඩමි එක ගැන නේද? අඩෝ මම දන්නවා බං ඔය කෝස් එක ගැන. කුරුණෑගල දෙහියත්ත කණ්ඩිය ඔය හැම තැනම ෆිසිකල් ක්ලාස් කරනවා නේද?